හරි එහෙනම් පුතේ අපි අද දවසේ පටන් ගමු. හරි පොඩක් සූම් එක පිස්සු ගෙලියා. හරි ඒක නිසා හරි පුතේ අපි අද දවසේ පටන් අරගෙන කරගෙන යමු. හරි ගන්න පුතේ පොත් හැමෝම අරගෙන වැඩේට ලෑස්ති වෙමු. ඉක්මනට ගමු පොත්. හරි එහෙනම් අපි වැඩේ පටන් අරගෙන කරගෙන යමු. ඔයාලගේ යාළුවෝ ටික සම්බන්ධ වෙනකම්. හරි මෙහෙමයි පුතේ වැඩේ. අපි වැඩ කරගෙන යමු. අපි මේ වෙනකොට ඔයාලගේ කියවෙන පාඩමද අපි දෙවැනි පාඩම පටන් අරගෙන යන්නේ. හරි ඒ කිව්වේ ඔයාලගේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩම ඉවරයි. හරි එතකොට ඔයාලගේ තුන්වෙනි පාඩම පටන් ගත්තානේ නේ. මොකද්ද ඔයාලගේ තුන්වෙනි හතරනේ හතරවෙනි පාඩම මොකද්ද ඔයාලගේ හතරවෙනි පාඩම සාධක හා ගුණාකාර. හරිද? හරි. එතකොට පුතේ සාධක හා ගුණාකාර පාඩම ගිය සතියේ සාකච්ඡා කරා. ගිය සතියේ කලින් සතියේ සාකච්ඡා කරා. එතකොට පුතේ අපිට අද දවසේ තියෙන්නේ මුලින්ම ඔයාලට ගෙදර වැඩක් දුන්නා. අන්නේ ගෙදර වැඩේ බලන්න නේද? හරි. එතකොට හරි. මේ අහන්නකෝ. හරි. ඔයාලට පුතේ මං වගුවක් දුන්නා. වැඩ ටික කරාද? විදුෂි පුතේ වැඩ ටික කරාද? ඔව් සර්. ඔව් එතකොට ගිනුරි වැඩ ටික කරාද? කළා සර්. හරි හරි මේ බලන්නකෝ. හරි පළවෙනිම ගාන බලන්න. හරි පළවෙනිම ගානේ මෙන්න මෙහෙම තියෙනවා. හරි මම පුතේ මේ වගුව ගහන්නේ. හරි වගුව ගහන්න නැතුව වැඩේ කරගෙන යනවා. හරි මුලින්ම තියෙනවා පුතේ සංඛ්‍යාව 15. හරි මගෙන් අහනවා 15 ඉලක්කම් දර්ශකය. හරි මොකද්ද පුතේ මගෙන් අහන්නේ? 15 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය. හරි පුතේ මෙයාගේ මොකද්ද හොයන්න ඕනේ ඉලක්කම් දර්ශකය. මම ඉලක්කම් දර්ශකය කියන්නේ කෙටි කරලා ලියනවා යන්නයි දායන්නයි. හරි එතකොට මෙයාගේ මොන දර්ශකය හොයන්න ඕනද පුතේ? මට ඉලක්කම් දර්ශකය හොයන්න ඕනේ. හරි මට කියන්න බලන්න විදුෂී කොහොමද පුතේ අපි මෙයාගේ ඉලක්කම් දර්ශකය හොයන්නේ? කියන්න බලන්න පට ගාලා. කොහොමද අපි ඉලක්කම් දර්ශකය හොයන්නේ? පට ගාලා කියන්න. දැන් මතක නැහැ. එකතු කරලා අන්න හරි. මේ ඒ දෙක සංඛ්‍යා එකතු කරලා ඉලක්කම් ටික මොනවද කරන්න පුතේ? අපි එකතු කරනවා. හරිද? හරි. එතකොට මම මොකද කරන්නේ? මෙන්න මෙයාගේ මේ තියෙන 1යි 5යි එකතු කරනවා. හරි. එතකොට පුතේ ඉලක්කම් දර්ශකය කීයේද? ඉලක්කම් දර්ශකය 6යි. හරි. දැන් ඊගාවට මගෙන් අහනවා මේ සංඛ්‍යාව 3ෙන් බෙදෙනවද කියලා. මෙයා 3ෙන් බෙදෙනවද? මොකද කියන්නේ? මොකද කියන්නේ? බෙදෙනවා. ඇයි? පුතේ මෙතන තියෙන්නේ 6. ඔයාලා දන්නවා ඉලක්කම් දර්ශකයේ 3 6 9 වුණොත් එයා අනිවාර්යෙන් 3ෙන් බෙදෙනවා. ඒක නිසා පුතේ මට කියන්න පුළුවන් 15 3ෙන් බෙදෙයි. 3ෙන් බෙදෙනවා කියලා මට කියන්න පුළුවන්. හරිද? හරි. ඊගාවට මේ බලන්න පුතේ ඔයාලගේ දෙවනි ගාන මොකද්ද දීලා තියෙන්නේ අපි? පටගාලා කියන විදිහට ඉක්මනට කියන්න. තියෙන්නේ 16. දෙවනි ගානේ තියනවා පුතේ 16. හරි. දැන් 16 තුනෙන් බෙදෙනවද කියලා බලන්න ඕනේ. තුනෙන් බෙදෙනවද කියලා බලන්න කලින් අපෙන් අහලා තියෙනවා ඉලක්කම් දර්ශකය. එහෙනම් මම ඉලක්කම් දර්ශකය හොයනවා. ඉලක්කම් දර්ශකය හොයන්න මොකද කරන්නේ? මම මෙයාගේ මේ 6යි 1යි එකතු කරනවා. එතකොට 1යි 6යි එකතු කරා පුතේ ඉලක්කම් දර්ශකය ආවා කීයයි කියලාද? 7යි කියලා. හරි. දැන් ඉලක්කම් දර්ශකය 7යි. පුතේ 3 6 9 කියන ඉලක්කම් වලින් එකක් නෙමෙයිනේ. ඒක නිසා මට කියන්න පුළුවන් මෙයා කීයෙන් බෙදෙනවද? බෙදෙන්නේ නැද්ද? 16 3ෙන් මොකද වෙන්නේ? නොබෙදී කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊගාවට හරි. අපි යන් ඊගාව ගානට
තුන්වෙනි ගාන. හරි. පටගාල කියන්නේ කිනුරි අපේ ඊගාව ගාන කීයද පුතේ? පටගාල කියන්නේ 27 නේද? 24. හරි. 24. හරි. අපි බලමු 24 තුනෙන් බෙදනවද කියලා. තුනෙන් බෙදනවද කියලා බලන්න කලින් අපිට ඉලක්කම් දර්ශකය අහනවා අපි. හරි. එහෙනම් මම මෙයාගේ මොන දර්ශකය හොයන්න ඕනේ? ඉලක්කම් දර්ශකය හොයන්න ඕනේ. හරි. ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකය. හරි. පුතේ ඉලක්කම් දර්ශකය හොයන්න මම මොකද කරන්නේ? මේ 2යි 4යි එකතු කරනවා. 2 එකතු කිරීම 4 ඉලක්කම් දර්ශකය කියනවා 6. හරි. මොකද කියන්නේ පුතේ? මෙයා තුනෙන් බෙදෙනවද? පටගාල කියන්නේ? ඔව් සර්. බෙදනවා. මේ බලන්න 3 6 9 කියන ඉලක්කම් වලින් එකක්නේ 6 කියන්නේ. එතකොට මෙයාගේ ඉලක්කම් දර්ශකය 6. අන්න ඒක නිසා මට කියන්න පුළුවන් 24 කියෙන් බෙදනවද? 3න් බෙදේ. හරි ඔයාලා ඔක්කොම සම්පූර්ණ කරන්න ඕනේ. හරිද? හරි. මම පුතා කියන්න බලන්න. 4 වෙනි ගාන මොකද්ද අපිට තියෙන්නේ? කවුරු හරි කමන්නේ. පටගාල කියන්නේ? 28. 28 නේද? අපිට තියෙන කීයද? 28. හරි. දැන් මේ 28ත් අපි මුලින්ම හොයන්න ඕන මොන දර්ශකයද? ඉලක්කම් දර්ශකය. හරි. එතකොට මම හොයන්න ඕනේ පුතේ ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකය හොයන්න මම මොකද කරන්නේ? මේ 2යි 8යි එකතු කරනවා උත්තර එනවා 10 කියලා. මේ ඉලක්කම් දෙකත් එකතු කරාම 1.0 එකතු කරාම 1යි ඉලක්කම් දර්ශකය 1යි. හරි. ඉලක්කම් දර්ශකය 1යි කියන පුතේ මෙයා මොකද වෙන්නේ? 3න් නොබෙදී. එතකොට මෙයා 3න් නොබෙදී. හරි. මෙයා 3න් බෙදෙන්නේ නෑ ඉතුරු නැතුව. හරි. ඊගාවට මම පුතා කියන බලන්න. අපේ පස්වෙනි ගාන මොකද්ද? පස්වෙනි ගාන 210. 210. හරි 210. හරි. දැන් 210ත් අපි මොකද්ද කරන්නේ? මුලින්ම මයික් ඔෆ් කරමු. හරි. අපි හොයන්න ඕනේ මේ පුතේ ඉලක්කම් දර්ශකය. හරි. ඉලක්කම් දර්ශකය හොයන්න ඕනේ. හරි. එතකොට මම මොකද කරන්නේ? 2යි 1.0 එකතු කරනවා. 2යි 1.0 එකතු කරනවා. අන්න පුතේ උත්තරේ එනවා 3යි. එතකොට ඉලක්කම් දර්ශකේ නමයි පුතේ 3යි කියලා. හරි. ඉලක්කම් දර්ශකේ 3යි කියලා ආවා. ඒක නිසා මොකද වෙන්නේ? මෙයා 3න් ඉතුරු නැතුව බෙදෙනවා. එතකොට 210යි 3න් බෙදෙනවා. හරි. 210යි 3න් බෙදේ. හරි. වැඩේ තේරුණාද? එච්චරයිද ගණන්? නෑ සර්. තව දෙකක් තියෙනවා. තව දෙකක් තියනවද? හරි. ආවුනේ. ඔව්. තව දෙකක් තියෙනවා. ඊගාවට 241. හරි ඊගාවට 6 වෙනි ගාන බලන්න. හරි. දැන් සෞම්‍යා ඔන්න අපි දැන් වැඩේ කරගෙන යනවා. එතකොට ඔයාලට දුන්න වගුව තමයි මේ අපි පුරවගෙන යන්නේ. හරි. එතකොට මම වගුව ගැහුවේ නෑ. මම පටගාලා පුරවගෙන යනවා. හරි. පටගාලා ගණන් ටික හදාගෙන යනවා. හරි. එතකොට අපි ටික කරමු. හරි. දැන් අපිට කියන්නේ 241. හරිද බලන්න. 241. හරි. දැන් මෙයාගේ මුලින්ම හොයන්න කියලා තියෙන මොකද්ද? ඉලක්කම් දර්ශකය. හරි. ඉලක්කම් දර්ශකය හොයන්න කරන්නේ 2 එකතු කිරීම 4 එකතු කිරීම 1. එතකොට 6යි 1යි 7යි. හරි. ඉලක්කම් දර්ශකය 7යි. ඉලක්කම් දර්ශකය ආවේ 7නේ. එතකොට පුතේ 3 6 9 කියන ඉලක්කම් වල එකක් නෙමෙයිනේ. ඒක නිසා මට කිව්ව හැකි 241 3න් නොබෙදේ. 3න් ඉතුරු නැතුව බෙදෙන්නේ නැහැ. හරි. හරි. ඔන්න එහෙනම් ඒ ගාන හරි. හරි. අපි අවසාන ගාන මේකේ 7 වෙනි ගාන කියන පුතේ 372. 372. හරි 372. හරි 372 මොකද ඉස්සලාම හොයන්න ඕනේ පුතේ? ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකය. එතකොට 3යි 7යි 2යි එකතු කරනවා. කීයද පුතේ උත්තරේ එන්නේ? 3යි 7යි 10යි 10යි 2යි 12යි 12ත් 1යි 2යි එකතු කරාම එනවා 3යි කියලා. ඉලක්කම් දර්ශකේ නම පුතේ 3යි කියලා. ඉලක්කම් දර්ශකයේ 3යි කියන්නේ අනිවාර්යයෙන්ම මෙයා මොකද වෙන්නේ? 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදේ. හරි. වැඩේ තේරුණාද? ඔව් සර්. ඔව්. හරි. හැදුවේ නැති අය ඉන්නවා නම් හරි. හරි වැරදි දාගන්න සහ හැදුවේ නැති අය ඉන්නවා නම් වගුව පුරව ගන්න. හරි වගුවේ පටගාලා පුරව ගන්න. විනාඩියක් දෙන්න. මම කරමු.
මම කරමු. හරි. දැන් ඔය අපේ ඊයේ සතිවල ඇත්තට අපිට හරියට ටික කරගන්න බැරි වුණා. හරි. ඒක නිසා මේ දැන් ඉස්සරහට වැඩ ටික හරි දිගටම යනවා. මේ අහන්නකෝ පොතේ ඔයාලගේ හරි දවසක් පොඩ්ඩක් වැඩි කරනවා ඔයාලට. හරි ටික දවසක් යනකම් ඔයාලට සතිය දවස් දෙකක් පන්ති තියෙනවා. හරි සතිය දවස් දෙකක් පන්ති තියෙනවා. ඒ තමයි ඔයාලට සඳුදා. හරි ඔයාලට මම මෙතන ලියනවා. හරි එතකොට ලබන සතියේ ඉඳන් සතිය දවස් දෙකක් පන්ති තියෙනවා. හරිද? සඳුදා හරි 8:30 ඉඳන් 9:30 වෙනකම් පන්තියක් තියෙනවා. හරි සඳුදා. ඊට අමතරව අපේ බදාද පන්තිය කොහොමද යනවා? හරි බදාද පන්තිය කොහොමද යනවා? හරි බදාද පන්තිය තියෙන්නේ 8යි කාලේ ඉඳන් 9:45 වෙනකම්. හරිද? මෙන්න මේ පන්ති ටයිම් දෙක මතක තියාගන්න. හරි මේ ටයිම් දෙකේම පුතේ පන්ති තියෙනවා ඈ. හරි. එතකොට අනිවාර්යෙන් සඳත් වෙන්න ඕනේ. හරි බදාදත් වෙන්න ඕනේ. එතකොට අපි දවස් දෙකක් වැඩ කරමු. එතකොට අපිට වැඩ ගොඩක් කරන්න පුළුවන්. හරිද? හරි. එතකොට හරි ඔයාලගේ මේ ජනවාරි ටියුට් එකයි. හරි ටියුට් දෙකක් තියෙනවා ඔයාලට එවන්නේ. ටියුට් දෙකම ඔයාලට හම්බෙයි. හරිද? ටියුට් දෙකම හම්බෙයි. හරිද? මොකද ඊයේ දවස් ටිකේ අර ඔඩිවල් වැඩ ටිකත් එක්ක අපිට වැඩ ගොඩක් මිස් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ඒ මිස් වෙච්ච වැඩ ටික කවර් කරගන්නකන් ඔයාලට දවස් දෙකක් පන්ති තියෙනවා පුතේ. හරි. හරි මතක තියාගන්න එක. හරි. පොඩ ගාලා දාගන්නකෝ. හරි. ටියුට් දෙක ඔයාලට පුතේ ලබන අඟහරුවාද නෙවෙයි. ලබන බදාදට කලින් ඔයාලගේ ටියුට් එක හම්බෙයි ඈ. මොකද අලුත් ටියුට් ටික හම්බෙයි ඔයාලට ටියුට් දෙක. හරි. හරි. ඊගාවට මොකද අපිට ගොඩක් වැඩ ටිකක් මිස් වෙලා තියෙනවා. ඒක හන්ද වැඩ ගොඩක් තියෙනවා කරන්න. හරි. හරි. බලාගන්නකෝ. හරි. විදුෂි ටියුට් දෙකෙන් එකක් හම්බුණා නේද? මොන ටියුට් එකද සර්? ආපාර ටියුට් එක හම්බුණා නේද? මේකද ඒක සර්? ගිනුරිට හම්බෙලා තිබ්බේ නෑ නේද ටියුට් එක? නෑ සර්. නෑ. සෞම්‍ය ටියුට් එකක්වත් හම්බුණාද? නෑ සර්. හරි. එතකොට හරි ගිනුරි සෞම්‍ය එතකොට අපි ලිස්ට්දී ඒ සෙට් එකට හරි ටියුට් එක හම්බ වෙනවා ඈ. හරි. එතකොට හරි. 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 දැන් ඊගාවට ඔන්න බලන්න ඊගාවකේ මොකද්ද තියෙන්නේ අපිට? පුතේ අපිට ඊගාවකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි. ඔයාලට සංඛ්‍යා ටිකක් දීලා අන්නේ සංඛ්‍යා ටික 9න් ඉතුරු නැතුව බෙදනවාද කියලා අහනවා. හරි. එතකොට මේ බලන්නකෝ. මේ සංඛ්‍යාව 9න් බෙදනවද නැද්ද කියලා හොයන්නත් අපි මොකක් හොයාගන්න ඕනි කියලා මං කිව්වද පුතේ? මොන දර්ශකය හොයාගන්න ඕනි කිව්වද? ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකය. පුතේ ඉලක්කම් දර්ශකය කීය වුණොත්ද ඒ අදාළ සංඛ්‍යාව 9න් ඉතුරු නැතුව බෙදෙන්නේ. පටගාලා කියන්න. 3 නෑ බොරු. ඒ 3 6 9 වුණොත් බෙදෙන්න 3ෙන්. පටගාලා කියන්න 9න් බෙදෙන්න නම් කීයද වෙන්න ඕනේ? 9න් විතරයි. 9 ආවොත් විතරයි. ඉලක්කම් දර්ශකය 9 ආවොත් විතරයි පුතේ එයා කීයෙන් බෙදෙන්නේද? එයා 9න් බෙදෙන්නේ. හරි යම් සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9යි නම් එයා 9න් බෙදෙනවා. එච්චරයි. වෙන සංඛ්‍යා නැහැ. පැහැදිලිද? පැහැදිලි. හරි. එහෙනම් ඔන්න ඔයාලට සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා. හරි. ඔය සංඛ්‍යා ටික 9න් බෙදනවාද කියලා බලන්න ඕනේ. හරි. පළවෙනි සංඛ්‍යාවයි පුතේ ඔයාලට දීලා තියෙනවා 504යි. හරි. 504යි. මම පුතේ 504 හරි 9න් බෙදනවාද කියලා බලන්න මම මේ 504 මොන දර්ශකය හොයන්න ඕනද මුලින්ම? ඉක්මනට කියන්න. ඉලක්කම් දර්ශකය හොයන්න ඕනේ. එහෙනම් පුතේ මම මෙයාගේ ඉලක්කම් දර්ශකය හොයනවා. හරි. ඉලක්කම් දර්ශකය හොයන්න පුතේ මම කවුරුයි එකතු කරනවද? 5යි 0යි 4යි එකතු කරනවා. උත්තරේ කීයද දෙන්නේ?
9යි 9යි. පුතේ ඉලක්ක දර්ශකයේ වුණාම 9යි. එහෙනම් මම පුතා කියන බලන්න මේක 9න් බෙදෙනවද නැද්ද? බෙදෙනවා ආ 9න් බෙදෙනවා බෙදෙනවා. ඉලක්කම් දර්ශකයේ පුතේ 9ක් නිසා අපි කියනවා එම නිසා කියලා මෙහෙම ඩොට් තුන දානවා. හරි. අපි එම නිසා කියලා ගණන් වලදී කියන පුතේ මෙන්න මෙහෙම ඩොට් තුනක් දානවා. හරි මේකේ තේරුම තමයි එම නිසා 504 කීයෙන් බෙදේද? 9න් බෙදේ. හරි 9න් බෙදෙනවා. ගැටලුවක් නැහැ. හරි පැහැදිලිද? හරි. ඊගාවට මම පුතාලා කියන බලන්න දෙවනි ගාන මොකද්ද මන් දුන්නේ? පටස් ගාලා කියන්නේ? 652 652 දෙක. මම පුතාලා කියන්නේ 652 9න් බෙදෙනවාද කියලා බලන්න නම් අපි ඉක්මනට හොයන්න ඕනේ මොන දර්ශකයේද? ඉලක්කම් දර්ශකය ඉලක්කම් දර්ශකය හරියට හරි. එහෙනම් පුතේ මම මෙයාගේ ඉලක්කම් දර්ශකය හොයන්න ඕනේ. ඉලක්කම් දර්ශකය හොයන්න මේ සංඛ්‍යා ටික මොනවා කරන්න ඕනද? එකතු කරන්න එකතු කරන්න ඕනේ. හරි. මේ බලන්න 6යි 5යි 11යි 11ට දෙකක් එකතු වුනහම 12යි. පුතේ ඉලක්කම් දෙකක් ඇවිල්ලා. ඒක නිසා මේ දෙන්නත් එකතු කරනවා. 1යි 2යි කීයද? කීයද? 3යි නේද? එතකොට ඉලක්කම් දර්ශකයේ පුතේ ඇවිල්ලා තියෙන්නේ 3. ඉලක්කම් දර්ශකයේ 3 ආව කියන්නේ 9න් බෙදෙනවද? සර් 6යි 5යි 11යි නේද? 6යි 5යි 11යි 11යි 2යි තියෙන්නේ හයියෝ. 11යි 2යි 13යි. ඔව් සෝරි ඈ 11යි 2යි 13යි 13ට එතකොට 1යි 3යි එකතු කරාම 4යි. එතකොට ඉලක්කම් දර්ශකයේ කීයද ඇවිල්ලා තියෙන්නේ? 4 ඉලක්කම් දර්ශකයේ 4. එහෙනම් පුතේ 9න් බෙදෙනවද? නෑ සර් නෑ ඒක හන්ද එම නිසා කවුද 652 9න් නොබෙදේ. හරිද මේ නොබෙදේ කියලා කියන්නේ පුතේ ඉතුරු නැතුව නොබෙදේ. හරිද? හරි. ඒක හරි. ඒගාවට මම පුතාලා කියන බලන්න. තුන්වෙනි ගාන කියලා. 567 567. හරි. දැන් 567ත් 9න් බෙදෙනවද කියලා බලන්න මොන දර්ශකය හොයන්න ඕනද? ඉලක්කම් දර්ශකය ඉලක්කම් දර්ශකය. එහෙනම් පුතේ අපි ඉලක්කම් දර්ශකය හොයමු. හරි. ඉලක්කම් දර්ශකය හොයමු පට ගාලා. 5 එකතු කිරීම 6 එකතු කිරීම 7. පුතේ කී දෙන්නේ? 6යි 5යි 11යි 11යි 7යි 18යි. සෞම්‍ය දැන් 18යි 18 ඉලක්කම් දර්ශකය. නෑ ඒ දෙක එකතු කරන්න එතකොට 8යි 1යි කීයද? 9යි 9යි. එහෙනම් අන්න මට කියන්න පුළුවන්. දැන් ඉලක්කම් දර්ශකය කීයද ආවේ? 9යි එහෙනම් පුතේ ඉලක්කම් දර්ශකය 9යි. එහෙනම් මට කියන්න පුළුවන් මෙයා 9න් බෙදෙනවද නැද්ද? බෙදෙනවා බෙදෙනවා. එහෙනම් අන්තිමට කියන්න පුළුවන් එම නිසා 567 9න් බෙදේ. දැන් මේ බලන්න මේ 567 මොකලා 9න් බෙදන්න ගියොත් එහෙම ගොඩක් වෙලා යනවා. හරිද? දැන් මේ නීති වලට අනුව පට ගාලා අපිට උත්තරේ ගන්න පුළුවන්. දැකද? හරි සරලයි නේද? හරි. එහෙනම් පුතේ ඔන්න මේ ගාන හරි. අපි යන් 4 වෙනි ගානට. හරි. මම පුතේ ඔන්න බලන්නකෝ 4 වෙනි ගාන. පුතේ 4 වෙනි ගාන මට කියන්න බලන්න. 856 856. හරි. දැන් 856ත් 9න් බෙදෙනවද කියලා බලන්න ඕනේ. පුතේ 856 9න් බෙදෙනවද කියලා බලන්න නම් පට ගාලා හොයන්න තියෙනවා මට මොන දර්ශකය? ඉලක්කම් දර්ශකය. හරි. ඉලක්කම් දර්ශකය හොයමු. ඉලක්කම් දර්ශකය හොයන්න තියෙන්නේ. හරි කවුද? ඉලක්කම් දර්ශකය හොයන්න 8යි 5යි 6යි එකතු කරනවා. මම පුතේ උත්තරේ කීය දෙන්නේ? 8යි 5යි 13යි 13යි 6යි 19යි. දැන් 19 ඉලක්කම් දෙක එකතු කරාම කීය දෙන්නේ? 10යි 10ත් මේ ඉලක්කම් උත්තරේ කීයද? 1යි 1යි. අහන්නේ ඉලක්කම් දර්ශකය කීයද? 9 ඉලක්කම් දර්ශකය 1යි. ඒක නිසා මෙයා මොකද වෙන්නේ? 856 9න් නොබෙදී. දැන් තව ඉලක්කම් ගොඩක් තියෙද? තව කීයක් තියෙනවද? පරගාල කිය? හතරක් 4ක් තියෙනවා හරි මට කියන්න පස්වෙනි ගාන 1143 1143 හරි 1143 හරි එහෙනම් මෙයාගේ මොන දර්ශකය හොයන්න ඕනද මම ඉලක්කම් දර්ශකය හොයන්න ඕනේ හරි ඉලක්කම් දර්ශකය හොයන්න
මම මොකද කරන්නේ ඔක්කොම ඉලක්ක ටික එකතු කරනවා 1 එකතු කිරීම 1 එකතු කිරීම 4 එකතු කිරීම 3 උත්තරේ කියලා දෙන්නේ ගානට 9යි කියලා නම නේද ඉලක්කම් දර්ශකය 9යි එහෙනම් පුතේ මෙයා මොකද වෙන්නේ 9න් බෙදේ හරි දැන් මෙයා 9න් බෙදෙනවා හරි ඊගාවට පුතේ 6 වෙනි ගාන මට පට ගාලා කියන්න 6 වෙනි ගාන කියන්න ඉක්මනට කියන්න 1351 දැන් මේ දෙන එකතු කරන්න ඕනේ නේද මෙයාලගේ ඉලක්කම් දර්ශකය හොයන්න ඕනේ ඉලක්කම් දර්ශකය එතකොට 1 එකතු කිරීම 3 4යි 4ට පහ එකතු කරාම 9යි 9ට 1 එකතු කරාම 10යි 10යි 10 එකයි බිඳුව එකතු කරාම 1යි එතකොට මොකද කියන්නේ මෙයා කීයෙන් බෙදෙනවද 9ෙන් බෙදෙනවද නැද්ද 9ෙන් බෙදෙන්නේ නෑ එතකොට මේක ලියන්න පුළුවන් 9ෙන් නොබෙදේ මම ඊට නැති හන්ද මේව ලියනවා හරි 9ෙන් නොබෙදේ හරි දැන් ඊගාවට හරි දැන් ඊගාවට මට කියන්න 6 වෙනි ගාන හරි 7 වෙනි ගාන කීයක් තියෙන්නේ 2719 හරි දැන් මෙයාගේ ඉලක්කම් දර්ශකයෙන් පට ගාලා ආමද පට ගාලා කරනවා ඉලක්ක කියන්නකෝ දෙච්ච දැන් මෙහාට මේ ගරවනානේ අයියේ එහෙමද ඒක කියන දෙයක් ඇහෙන්නේ හරි අපිටත් උන්න කරවනවා සවුන්ඩ් වෙලාවටත් වහිනවද ගිනොරි නෑ සර් ගිනොරි මෙහෙට වහිනවා එහෙනම් මේ දැන් ගොරවනවා නම් බබෝ මේ අයින් වෙන්න හරි රෙකෝඩින් එක බලන්න හරිද හරි එතකොට මම හිතනවා අනිත් අයත් මට දාලා තියෙනවා වහිනවා කියලා හරි මම අර රෙකෝඩින් එක හරි දෙන්නම් කියලා මේ ගණන් ටික හරි කරන්නම් කියලා තමයි වැටික් කරන්න පටන් ගත්තේ හරි අද අපි මේ ගණන් ටික හරි කරමු හරිද ඊළඟ ගොඩක් ගොරවනවා නම් දැන් අපි පැත්තට පොඩක් ගොරවනවා හරි මේ මම කිව්වෙත් නේද වැටික් කරගෙන හරි සාකච්ඡා කරලා ඉන්න වෙන්න හරි ටිකක් බලන්න ආතව ගණන් දෙකයි හරි දැන් මට පුතා කියන්න දැන් මෙතන තියෙන්නේ 2719 වෙනි එතකොට මේ ඉලක්කම් දර්ශකය වෙන්න මේ ඉලක්කම් ඔක්කොම ටික එකතු කරනවා හරි දැන් පුතේ මට කීය දෙන්නේ මේ ඉලක්කම් ටික එකතු කරාම 19යි පුතේ 19 ඉලක්කම් දෙකත් එකතු කරාම කීය දෙන්නේ 10යි 10යි මේ ඉලක්කම් දෙක එකතු කරාම උත්තර එනවා කීයද 1යි දැන් මම පුතාලා කියන්න දැන් මෙහා 9ෙන් බෙදෙනවද ඉක්මනට 9 නෑ හරි වැඩේ පැහැදිලිද එහෙනම් මෙයා 9 බෙදෙන්නේ නැත හරි ඊගාට මට අවසාන ගාන කියන්න 8 වෙනි ගාන 4536 4536 හරි මම පුතාලා කියන්න බලන්න දැන් මේ සෙට් එකම එකතු කරන්න ඕනේ 4 එකතු කිරීම 5 එකතු කිරීම 3 එකතු කිරීම 6 මම පුතාලා කියන්න මේ ඔක්කොම ටික එකතු කරාම කීයද දෙන්නේ 18යි 18 ඉලක්කම් දෙක එකතු කරාම කීයද දෙන්නේ 9යි හරි එහෙනම් මෙයා බෙදෙනවද පුතේ 9 ඔව් සර් ඔව් බෙදෙනවා වැඩි පැහැදිලිද ඔව් සර් ඔව් හරි දැන් අපි යම් සංඛ්‍යාවක් 3ෙන් බෙදෙන හැටි දන්නවද නැද්ද දන්නවා සර් දන්නවා ඒ කියන්නේ දන්නේ නැතුව පට ගාලා උත්තරේ ගන්න දන්නවා ඒතකොට යම් සංඛ්‍යාවක් 9ෙන් බෙදෙනවද නැති කියලා උත්තරේ හොයන්න දන්නේ නැද්ද දන්නවා සර් දන්නවා එහෙනම් පුතේ ඔයා දන්නවද තාම 6න් ඉතුරු නැතුව යම් සංඛ්‍යාවක් බෙදෙනවද කියලා හොයන්න ක්‍රමයක් තාම දන්නේ නෑනේ හරි එහෙනම් ලියා ගන්න පුතේ මාතෘකාව මට පටගාලා කියන්න දැන් මේ පාඩම ඉස්කෝලේ වල ඉවරද ඔව් සර් දැන් ඉස්කෝලේ මොකක්ද යන පාඩම අපි පස්වෙනි පාඩමේ සර් පස්වෙනි පාඩම ඒ කියන්නේ පූර්ව සංඛ්‍යා මත ගණිත දර්ශක ආකාර ගුණාකාර දෙක දර්ශක ඔව් සර් නෑනේ පළවෙනි එක ඔයාලගේ පාඩම මොකද්ද පළවෙනි එක සමමිතිය දෙවෙනි පාඩම මොකද්ද කුලක තුන්වෙනි පාඩම මොකද්ද තුන්වෙනි පාඩම
පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම නේද? ඔව් සර්. ඔව්. හතරවෙනි පාඩම මොකද්ද? හතරවෙනි පාඩමේ පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි තියෙනවනේ. එතකොට එතකොට ඒ කියන්නේ 4යි 5යි පාඩම් දෙක නේද? නැද්ද? නෑ සර් මේ සාධක හා අය කොහොමද කිසිම ගුණාකාර සාධක පහ කියලාද? කොටසයි දෙවෙනි කොටසයි. ඔව් සාධක හා ගුණාකාර 1 සාධක හා ගුණාකාර 2 කියලා නේ තියෙන්නේ. ඔව් සර්. හරි. එතකොට ඒක පාඩමක් විදිහට තමයි මට මතක මේ පාඩම විදිහට තිබ්බමයි කියලා. සාධක හා ගුණාකාර 1 2 තමයි තියෙන්නේ. හරි. එතකොට දර්ශක පටන් ගත්තා නේ? ඔව් සර් අද පටන් ගත්තේ. ඒක හොඳයි. අපි දැන් අද මේ පාඩම ඉවර කරනවා. හරිද? හරි. මේ පාඩම ඉවර කරලා පටලේ තියෙන්නේ මේ දෙකම එකක පොතේ පාඩමේ තියෙන්නේ මේ දෙක වෙන වෙනම. දෙක වෙන වෙන ඒක තමයි. හරි. ලියන්න පුතේ මාතෘකාවක්. යම් සංඛ්‍යාවක් 6න් බෙදේදැයි යම් සංඛ්‍යාවක් 6න් බෙදේදැයි බෙදීමෙන් තොරව පරීක්ෂා කරන අයුරු. අපි අරගෙන බාජ්‍යතාරීතිය කියලා. එහෙම නැත්නම් හරි 6න් බෙදීම සම්බන්ධ බාජ්‍යතාරීතිය කියලා කිව්වක් කමක් නැහැ. හරිද? ඊට වඩා මේක සරලයි වෙන්නේ. හරි අපිට තේරෙන සිංහලනේ. හරි යම් සංඛ්‍යාවක් 6න් බෙදෙනවද කියලා අපි 6න් බෙදන්නේ නැතුව හරි පටගාලා බලනවා. හරිද? අන්න ඒක තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. හරි. ඔන්න බලන්නකෝ. හරි. ඔන්න බලන්න. හරි. දැන් මෙන්න මේක කරන්නේ මෙහෙමයි පුතේ. හරි. ඔන්න බලන්න මේක මාර ලස්සනයි වෙදී. හරි. ඔන්න බලන්නකෝ. හරි. ඔන්න බලන්න. මම පළවෙනි සංඛ්‍යාව විදිහටමයි පුතේ ගන්නවා 24. මගෙන් අහනවා පුතේ 24 6න් බෙදේද? හරි. දැන් පුතේ ඔයා දන්නවා මේක කොහොමත් මේක බෙදෙන සංඛ්‍යාවක්. හරිද? දැන් ඔයාලා මේක නිකන් දන්නේ නැති සංඛ්‍යාවක් කියලා හිතුවොත් ඒක කොහොමද හොයන්නේ කියලා තමයි මම මේ සරල සංඛ්‍යාවෙන් කියලා දෙන්නේ. හරි. මෙහෙමයි පුතේ කතාව. යම් සංඛ්‍යාවක් 6න් බෙදෙනවද කියලා බලන්න නම් ඔයා බලන්න ඕනේ පුතේ මුලින්ම ඒ සංඛ්‍යාව 2ෙනුයි 3ෙනුයි බෙදෙනවද කියලා. කාගෙන්ද බෙදෙනවද කියලා බලන්න ඕනේ පුතේ පටගාලා කියන්නේ. 2ෙනුයි 3ෙනුයි. 2ෙනුයි 3ෙනුයි බෙදෙනවද කියලා බලන්න ඕනේ. මට කියන්න සෞම්‍යා යම් සංඛ්‍යාවක් 2ෙන් බෙදෙනවද කියලා අපි හොයාගන්නේ කොහොමද? පටගාලා කියන්න. බෙදන්නේ නැතුව. පටගාලා මතක් කරගන්න. බිඳුවේ ඉඳලා 8 වෙනකම් තියෙනවද කියලා බලනවා. වැරදි පච. අග ඉලක්කම. එහෙම නැත්නම් එක ස්ථානයේ ඉලක්කම 0 2 4 6 8 කියන ඉලක්කම් වලින් එකක් වෙනවද කියලා බලනවා. මට පුතා කියන්න 24 එක ස්ථාන ඉලක්කම කීයද? 4. 4යි. එහෙනම් එයා දෙක බෙදෙනවද නැද්ද? බෙදෙනවා. අන්න එහෙනම් මට කිව්ව හැකි අග ඉලක්කම ඒවත් එක ස්ථාන ඉලක්කම 4 හන්දා 24 පුතේ කීයෙන් බෙදෙනවද? 2කින් බෙදෙනවා. හරි 2කින් බෙදෙනවා. හරි දැන් මෙයා 2කින් බෙදෙනවට වැඩක් නෑ. අපි බලන්න ඕනේ මෙයා 3ෙනුත් බෙදෙනවද කියලා. හරි දැන් බලමු. දැන් යම් සංඛ්‍යාවක් 3ෙන් බෙදෙනවද කියලා හොයන්නේ කොහොමද? එයාගේ මොන දර්ශකය හොයන්න ඕනේ? ඉලක්කම් දර්ශකය හොයන්න ඕනේ. ඒක නිසා මම මෙයාගේ ඉලක්කම් දර්ශකය හොයනවා. හරි ඉලක්කම් දර්ශකය හොයනවා. හරි පුතේ මම මෙයාගේ ඉලක්කම් දර්ශකය හොයනවා. හරි ඉලක්කම් දර්ශකය හොයන්න පුතේ 24 නේ 2යි 4යි එකතු කරන උත්තරේ කීයද දෙන්නේ? 6යි. එහෙනම් එයා 3ෙන් බෙදෙනවද නැද්ද? බෙදෙනවා. 3ෙන් බෙදෙනවා. එහෙනම් පුතේ මෙයාගේ හරි ඉලක්කම් දර්ශකය 6 වෙන හන්දා හරි මට කියන්න පුළුවන් 24 3ෙන් බෙදෙනවා කියලා. හරි මේ බලන්න පුතේ මට කියන්න මේ 24 කියන ඉලක්කම 2කින් බෙදුනද?
ඔව් සර්. ඔව්. 3ෙන් බෙදුනද? ඔව් සර්. අන්න එහෙනම් මට කියන්න පුළුවන් පුතේ මේ ඉලක්කම 2ෙනුයි 3ෙනුයි බෙදෙන හන්දා අනිවාර්යයෙන්ම කීයෙන් බෙදෙනවා කියලාද? 6ෙන් බෙදෙනවා. 6ෙන් බෙදෙනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් අවසානයේට එම නිසා 24 6ෙන් බෙදේ කියලා මට කියන්න පුළුවන්. වැඩේ තේරුණාද? ඔව් සර්. එහෙනම් මොනවා තව ගාණක් කියනවා. හරි පුතේ මගෙන් අහනවා මෙහෙම. 578 හරි මගෙන් අහනවා පුතේ 6ෙන් බෙදේද කියලා. 6ෙන් බෙදේද කියලා. හරි. අන්න බලන්න. හරි. දැන් යම් සංඛ්‍යාවක් 6ෙන් බෙදෙනවද කියලා බලන්න නම් අය පුතේ එයා 2ෙන් බෙදෙනවද කියලා බලන්න ඕනේ 3ෙන් බෙදෙනවද කියලා බලන්න ඕනේ. ඒ දෙන්නගෙන්ම බෙදෙනවා නම් තමයි 6ෙන් බෙදෙන්නේ. හරිද? ඒක නිසා මම මුලින්ම බලනවා මෙයා 2ෙන් බෙදෙනවද කියලා. මම පුතාලා කියන්නේ මේක 2ෙන් බෙදෙනවද? ඔව් සර් බෙදෙනවා සර්. අග ඉලක්කම 8 අන්න ඒක නිසා මට කියන්න පුළුවන් 578 2ෙන් බෙදේ. 2ෙන් ඉතුරු නැතුව බෙදෙනවා. කිසි ගැටලුවක් නැහැ පුතේ. 2ෙන් ඉතුරු නැතුව බෙදෙනවා. හරි. ඊගාවට බලන්න ඕනමයි පුතේ මෙයා කීයෙන් බෙදෙනවද කියලා. 3ෙන්. 3ෙන් බෙදෙනවද කියලා බලන්න නම් එයාගේ මොන දර්ශකය හොයන්න ඕනද? ඉලක්කම් දර්ශකය ඉලක්කම් දර්ශකය හොයන්න ඕනේ. ඒක නිසා මම මෙයාගේ දැන් හොයනවා ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකය. මම පුතේ මේ බලන්න. හරි. දැන් මෙයාගේ ඉලක්කම් දර්ශකය හොයන්න මම පුතේ 5යි 7යි 8යි එකතු කරනවා. කීයද එන්නේ? කීයද එන්නේ? 20යි. මේ දෙන්නත් එකතු කරාම කීයද එන්නේ? 2යි. එහෙනම් ඉලක්කම් දර්ශකය කීයද ආවේ? 2යි. එහෙනම් මෙයා 3ෙන් බෙදෙනවද නැද්ද? මොකද කියන්නේ? නෑ. පුතේ 578 මොකද වෙන්නේ? ඉලක්කම් දර්ශකය 2 හන්දා 3ෙන් නොබෙදේ. 3ෙන් ඉතුරු නැතුව නොබෙදේ. පුතේ 2ෙන් බෙදුනට මෙයා 3ෙන් බෙදුනද? නෑ සර්. නෑ. ඒක හන්දා පුතේ මෙයා 6ෙන් බෙදෙනවද නැද්ද? නෑ. 6ෙන් බෙදෙන්නේ නෑ. 6ෙන් බෙදෙන්න නම් 2ෙන් බෙදෙන්නත් ඕනේ 3ෙන් බෙදෙන්නත් ඕනේ. හත්තිකේ මේක 2ෙන් බෙදුනට බං 3ෙන් බෙදුනේ නෑ. ඒක හන්දා මට කියන්න පුළුවන්. මට කියන්න පුළුවන් පුතේ එම නිසා 578 කීයෙන් නොබෙදේද? 6ෙන් නොබෙදේ. පැහැදිලිද? ඔව් සර්. දැන් පුතේ යම් සංඛ්‍යාවක් 6ෙන් බෙදෙන්න නම් අනිවාර්යෙන් කාගෙනුයි බෙදෙන්න ඕනද? 2ෙනුයි 3ෙනුයි. 2ෙනුයි 3ෙනුයි දෙන්නගෙන්ම බෙදෙනවා නම් විතරයි එයා 6ෙන් ඉතුරු නැතුව බෙදෙන්නේ. පැහැදිලිනේ? හරි. ලියාගන්න පුතේ මේ පුංචි නෝට් එකක්. පටකල් ලියාගමු මෙහෙම පුංචි නෝට් එකක්. පටස් ගාලා ලියාගමු. ඉක්මනට ලියාගමු මෙහෙම. යම් සංඛ්‍යාවක් දෙකෙන් හා තුනෙන් යම් සංඛ්‍යාවක් දෙකෙන් හා තුනෙන් යන දෙදෙනාගෙන්ම බෙදෙන නම් දෙකෙන් හා තුනෙන් යන දෙදෙනාගෙන්ම බෙදේ නම් පමණක් දෙකෙන් හා තුනෙන් යන දෙදෙනාගෙන්ම බෙදේ නම් පමණක් එම සංඛ්‍යාව 6ෙන් ඉතිරි නැතිව බෙදේ. 6ෙන් ඉතිරි නැතිව බෙදේ. හරි. උදාලා ඉක්මනට
ඔන්න ඔය උදාහරණ ගණන් දෙක ලියා ගන්නකෝ පට ගාලා. මන්ට ලියාගමු. ඉවරයි සර්. හරි. ලියලා ඉවරද පුතේ? ඉවරයිද? හරි. විනාඩියක් දෙන්න ඔයාලා. බෝඩ් එක නිකන් උඩ යට ගියා වගේ නම් ගණන් ගන්න එපා.
හරි. හරි පුතේ නේද? හරි. එහෙනම් ඔන්න වැඩේ පැහැදිලිද? ඔව් සර්. හරි. හරි. එහෙනම් දැන් මෙහෙම පහත සංඛ්‍යා 6න් බෙදේද අපිට එපා එපා. පහත වගුව සම්පූර්ණ කරන්න කියලා දාන්න. පහත වගුව සම්පූර්ණ කරන්න කියලා දාන්න. හරි. මොන බලන්න. එච වගුවක් කරමු. එතකොට වැඩේ හරි සරලයි සහ ලේසියි. තාක් ලොකු වගුවක් එන්නේ. හරි. මොන බලන්නකෝ. මෙන්න වගුව. හරි. මේ වගුවේ එන්න ඕනේ පොතේ මෙතන එන්න ඕනේ අදාළ සංඛ්‍යාව. මේ අදාළ සංඛ්‍යාව. හරිද? ඒ සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදේද යන වග. බෙදේද කියලා මේක දාන්න ඕනේ. හරි. ඊගාවට මේ තීරුවේ පුතේ අදාළ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය. අදාළ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය මෙතන හොයන්න ඕනේ. ඉලක්කම් දර්ශකය මෙතන හොයන්න ඕනේ. ඊගාවට ඒ අදාළ සංඛ්‍යාව 3න් බෙදේද කියන එක මේකේ හොයන්න ඕනේ. මේක ලියන්න ඕනේ. ඊගාට අවසාන තීරණයේ මේ අදාළ සංඛ්‍යාව 6න් බෙදේද කියන එක මේකේ දාන්න ඕනේ. හරිද? හරි. පටගාලා වගුව ගහගන්න මම සංඛ්‍යා ටික දෙන්නම්. පටගාලා වගුව ගහගන්න පුතේ.
මංගල දාගමක වගුව. හරි. වගුව ගාලා ඉවරයිද පුතා? වෙන ඉවරයි සර්. ඉලක්කම් ටික තමයි පුතේ 95 පළවෙනි එක 95 දෙවෙනි එක පුතේ 252 ඊළඟට තුන්වෙනි ඉලක්කම 506 මයි පුතේ හතරවෙනි ඉලක්කම 432 පස්වෙනි ගාන 552 හයවෙනි ගාන 1236 හරි පටගාලා ගණන් ටික කරමු බලමු පුංචිලාවක් දෙන්න ඉස්සරහව දෙකෙන් බෙදනවද නැද්ද කියලා ලිව්වා ඉලක්කම් දර්ශකයේ වුණා තුනෙන් බෙදනවද කියලා ලිව්වා ඊට පස්සේ හයෙන් බෙදනවද කියලා ලිව්වා පටගාලා කරමු බලමු
හරි. කළේ ඉවරද පුතේ? ඉවරයි සර්. නැහැ සර්. ඉවරයි සර්. හරි පුතේ. ඇති වෙලාව ඊළඟ අපි පටගාලා වැඩි සාකච්ඡා කරමු. හරි. මේ බලන්නකෝ. හරි. දැන් ඔයාලට බලන්න. හරි. දැන් ඔන්න ඔයාලට පුතේ තියෙන්නේ හරි 95. ඉස්සරහ දෙකෙන් බෙදෙනවද? දෙකෙන් නෑ බෙදේද? සර්. මේ අග ඉලක්කම 5. ඒක නිසා දෙකෙන් නොබෙදේ. දෙකෙන් නොබෙදේ. එහෙම නැත්නම් දෙකෙන් බෙදෙන්නේ නැහැ කියලා දැම්මා. හරි. ඊගාවට ඉලක්කම් දර්ශකය 9යි 5යි එකතු කරාම කීයද? 14යි. 14ට එකක් එකතු කරාම කීයද? 5යි. පොතේ ඉලක්කම් දර්ශකය 3ෙන් බෙදෙනවද? නෑ. ඒක නිසා 3ෙන් නොබෙදේ. දෙකෙන් බෙදෙන්නෙත් නෑ 3ෙන් බෙදෙන්නෙත් නෑ. ඒක නිසා මොකද වෙන්නේ? 6ෙන් නොබෙදේ. 6ෙන් නොබෙදේ. හරි. හරි. ඊගාවට 252 මොකද කියන්නේ? බෙදෙනවද? දෙකෙන්. දෙකෙන් බෙදෙනවද? බෙදෙනවා සර්. දෙකෙන් බෙදේ. හරි. ඉලක්කම් දර්ශකයේ විතරක් බඩගාලා අපි හොයලා දාමු. කීයද දෙන්නේ? 2යි 5යි 7යි 7යි 2යි 9යි. ඉලක්කම් දර්ශකයේ 9යි. ඒක නිසා 3ෙන් බෙදෙනවද නැද්ද? බෙදෙනවා. 3ෙන් බෙදෙනවා. පොතේ දෙකෙනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවා. එහෙනම් කීයෙන් බෙදෙනවද? 6ෙන් බෙදේ. 6ෙනොත් බෙදෙනවා. හරි ඊගාවට මේ බලන්න 506 දෙකෙන් බෙදෙනවද? ඔව් සර්. 506 දෙකෙන් බෙදේ. 506 දෙකෙන් බෙදෙනවා. ඇයි අග ඉලක්කම 6. හරි මෙයාගේ ඉලක්කම් දර්ශකය 6යි 5යි බිංදුවයි 5මයි. 5ට 6 එකතු කරාම 11යි. එතකොට 11 නෙන්නේ. 11 1යි 1 එකතු කරාම කීයද? 2යි. ඉලක්කම් දර්ශකය 2යි. ඉලක්කම් දර්ශකය 3ෙන් බෙදෙන්නේ නැති නිසා 3ෙන් නොබෙදේ. හරි. පුතේ මෙයා දෙකෙන් බෙදුනාට 3ෙන් බෙදෙන්නේ නෑ. එහෙනම් 6ෙන් බෙදෙනවද? අම්මා මේ මැසේජ් ඇවිල්ලා. ආ? මේ මැසේජ් ඇවිල්ලා. රුචි? මැසේජ් ඇවිල්ලා? ඈ බල. මම ඒක 3ෙන් බෙදෙනවද කියලා. මැසේජ් ඇවිල්ලාද කියලා මම බලන්න. මයික් එක ඔන් කරලා මැසේජ් ඇවිල්ලා. බල. වෙන ලෝකවල ඉන්නේ. බෑනේ කරන්නේ. හරි. එතකොට පුතේ මෙයා දෙකෙන් බෙදුනට 3ෙන් බෙදෙන්නේ නැති නිසා මෙයා පුතේ 6ෙන් බෙදෙන්නේ නැහැ. හරි. මට කියන කිනෝරි 432 දෙකෙන් බෙදෙනවද? බෙදෙනවා. මේ අවසාන ඉලක්කම 2. ඒක නිසා දෙකෙන් බෙදෙනවා. හරි. පුතේ මට කියන්න මෙයාගේ ඉලක්කම් දර්ශකය කීයද? 4යි 3යි 7යි 8යි 9 ඉලක්කම් දර්ශකය 9යි. පුතේ ඉලක්කම් දර්ශකය 9 කියන 3ෙන් බෙදෙන සංඛ්‍යාවක්. ඒක නිසා 3ෙන් බෙදෙනවද නැද්ද? බෙදෙනවා. 3ෙන් බෙදෙනවා. පුතේ මෙයා දෙකෙනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවා. දෙකෙනුත් බෙදිලා 3ෙනුත් බෙදෙනවා නම් අනිවාර්යෙන් කීයෙන් බෙදනවද? 6ෙන්. 6ෙනොත් බෙදෙනවා. හරි. මම පුතා කියන්න බලන්න. හරි. දැන් මට කවුරු හරි කියන්න 552 දෙකෙන් බෙදෙනවද? බෙදෙනවා සර්. බෙදෙනවා. මේ අවසාන ඉලක්කම 2 නිසා දෙකෙන් බෙදෙනවා. ඉලක්කම් දර්ශකය 5යි 5යි 10යි 2යි 12යි 12ට කීයද එකතු කරාම 3යි. ඉලක්කම් දර්ශකය කීයද 3වද? ඔව් සර්. ඉලක්කම් දර්ශකය 3යි.
3යි කියන්නේ 3ෙන් බෙදනවද නැද්ද? බෙදෙනවා. 3ෙන් බෙදනවා. පොතේ 3ෙන් බෙදනවා නම් මම පුතාට කියන්නේ මොකද වෙන්නේ? 2කිනුත් බෙදනවා 3ෙනුත් බෙදනවා 6ෙන් බෙදනවද? ඔව් 6ෙන් බෙදනවා. හරි. ඊගාට මට කියන්න 1236 මොකද කියන්නේ 2කින් බෙදනවද? මට ගාලා කියන්න. බෙදෙනවා. දෙකෙන් බෙදෙනවා. ඇයි අග ඉලක්කම 6. ඒක නිසා පුතේ දෙකෙන් බෙදෙනවා. හරි මෙයාගේ ඉලක්කම් දර්ශකය. මෙතන පුතේ 2යි 1යි 3යි 6යි 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 12යි. 12යි 1යි 2යි එකතු කරාම කීයද ඉලක්කම් දර්ශකය? 3යි. 3යි. ඉලක්කම් දර්ශකය 3යි. ඒක නිසා කීයෙන් බෙදෙනවද? 3ෙනුත් 3. බෙදෙනවා. පුතේ දෙකෙනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවා. ඒක නිසා 6ෙන් බෙදෙනවද නැද්ද? බෙදෙනවා. 6ෙන් බෙදෙන්නේ. වැඩේ පැහැදිලිද? ඔව් සර්. හරි එතකොට හරි එන්න එහෙනම් ඔයා යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙන හැටි දන්නවා තුනෙන් බෙදෙන හැටි දන්නවා හතරෙන් බෙදෙන හැටි දන්නවා හයෙන් බෙදෙන හැටි දන්නවා. තව අපි දන්නේ නැහැ පුතේ. අර අපි පහෙන් බෙදෙන හැටි 10න් බෙදෙන හැටිමත් කතා කරා. හරිද? දැන් ඔයා දන්නේ නැහැ යම් සංඛ්‍යාවක් හතරෙන් බෙදෙන විදිහ හොයන්න. හරි. ලියන්න මාතෘකාවක්. ලියාගන්න මාතෘකාවක්. ලියාගන්න පුතේ මාතෘකාවක්. ලියාගන්න මාතෘකාවක්. යම් සංඛ්‍යාවක් හතරෙන් බෙදේදැයි බැලීම. යම් සංඛ්‍යාවක් හතරෙන් බෙදේදැයි බැලීම. 4ෙන් බෙදේදැයි බැලීම. හරි. දැන් ඔතේ ඔන්න සංඛ්‍යාවක් දුන්නාට පස්සේ ඒ සංඛ්‍යාව 4ෙන් බෙදෙනවද කියලා බලන්න මෙහෙමයි. හරි. ඔන්න බලන්න. මම ඔයාලගෙන් අහනවා එන දඩාර ඉලක්කමක්. 2544. හරි. එහෙමත් 2544 කියන්න. හරි. දැන් පුතේ මම අහනවා මෙයා 4ෙන් බෙදේද කියලා. අප්පට සිටි. පුතේ මේක බෙදන්න ගියොත් එහෙම හෙට වෙනවනේ ඔයාලා. හරි. ඒක නිසා ඔයා පුතේ යම් සංඛ්‍යාවක් 4ෙන් බෙදෙනවද කියලා බලන්න නම් ඔයා මේ දීලා තියෙන සංඛ්‍යාවේ අවසාන ඉලක්කම් දෙකෙන් හැදිලා තියෙන ඉලක්කම් බලන්න. මම පුතාලා කියන්නේ මේකේ අවසාන ඉලක්කම් දෙකෙන් හැදිලා තියෙන ඉලක්කම කීයද? 44. 44. බලන්න පුතේ 44 4ෙන් බෙදෙනවද කියලා. 44 4ෙන් බෙදෙනවද? බලමු 4ෙන් බෙදලා. 4 4 1යි 4ක් එක 4යි ඉතුරු නෑ. 4 4 1යි 4 මෙතන 4 ගත්තානේ. එතකොට 4යි ඉතුරු නෑ. පුතේ මේ බලන්න 44 4ෙන් බෙදුනද නැද්ද? බෙදුණා. 4ෙන් ඉතුරු නැතුව බෙදුනා. අන්න ඒක නිසා පුතේ අග ඉලක්කම් දෙක 4ෙන් ඉතුරු නැතුව බෙදෙන නිසා අන්න ඒක නිසා මට කියන්න පුළුවන් එම නිසා 2544 මොකද වෙන්නේ? 4ෙන් බෙදී. එහෙනම් රෙඩි කොට. හරි ඔන්න බලන්න තව ගානක්. මං කියනවා පුතේ මෙහෙම. ඔන්න බලන්න දෙවෙනි එක. මං කියනවා මෙහෙම. 29579. මම කියන 79 නැතුව 76 කියන්නම්. මං අහනවා මෙයා 4ෙන් බෙදේද? අප්පට සිල් පුතේ මේක නිකන් එහෙම දඩාර ගානක් නේද? එපා වෙනවනේ. නේ? එහෙනම් අපි මේ ඔක්කොම ඉලක්කම් ටික බෙදන්න යන්නේ නැහැ 4ෙන් බෙදනවාද කියලා බලන්නේ අවසාන ඉලක්කම් දෙකෙන් හැදිලා තියෙන සංඛ්‍යාව බෙදනවාද කියලා. මම පුතා කියන බලන්න මේකේ අවසාන ඉලක්කම් දෙකෙන් හැදිලා තියෙන සංඛ්‍යාව කීයද? 76. 76. මම පුතාලා බලන්න 76 4ෙන් බෙදනවාද කියලා. හරි. 7ට 4 ඒවා 1යි. 1යි. 4 වරක් එක 4යි ඉතුරුයි 3ක්. මේ 6 4 ගත්තා. 36ට 4 ඒවා. කීයක් තියනවද? 9යි. 9 වරක් 4 36 පුතේ ඉතුරු නෑ. එහෙනම් ඔන්න බලන්න. අග ඉලක්කම් දෙකෙන් සෑදී ඇති සංඛ්‍යාව 4ෙන් ඉතුරු නැතුව බෙදෙනවා. අන්න ඒක නිසා මට කිව්ව හැකි මෙන්න මේ සම්පූර්ණ සංඛ්‍යාව 29576 කියන සම්පූර්ණ සංඛ්‍යාව 4ෙන් බෙදේ කියලා කියන්න පුළුවන්. වැඩේ තේරුණාද? හරි. එහෙනම් 29576 4ෙන් බෙදෙනවා. 4ෙන් ඉතුරු නැතුව 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 බෙදෙනවා.
තේරුණා සර්. හරි. ලියාගන්න මෙහෙම නෝට් එකක්. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. යම් සංඛ්‍යාවක යම් සංඛ්‍යාවක යම් සංඛ්‍යාවක යම් සංඛ්‍යාවක අවසාන ඉලක්කම් දෙකෙන් යම් සංඛ්‍යාවක අවසාන ඉලක්කම් දෙකෙන් අවසාන ඉලක්කම් දෙකෙන් යම් සංඛ්‍යාවක අවසාන ඉලක්කම් දෙකෙන් සෑදී ඇති සංඛ්‍යාව සෑදී ඇති සංඛ්‍යාව සෑදී ඇති සංඛ්‍යාව සෑදී ඇති සංඛ්‍යාව හතරෙන් ඉතිරි නැතිව බෙදේනම් 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 එම සම්පූර්ණ සංඛ්‍යාවම එම සම්පූර්ණ සංඛ්‍යාවම එම සම්පූර්ණ සංඛ්‍යාවම එම සම්පූර්ණ සංඛ්‍යාවම හතරෙන් ඉතිරි නැතිව බෙදේ. හතරෙන් ඉතිරි නැතිව බෙදේ. හතරෙන් ඉතිරි නැතිව බෙදේ. හරි. කියලා පුතේ පටගාලා ඔයාලා ලියාගමුද මෙන්න මේකේ. මේ උදාහරණ ගණන් දෙන්න. මේ විදිහටම ලියාගමු. මට ලියාගමු හැමෝම. ඉක්මන් කරලා ලියාගමු හැමෝම. ඉවරයි සර්. හරි හැමෝම ඉවරයිද? හරි. දැන් ඔන්න ඔබ තමයි පුතේ අද දවසේ අපිට කරන්න තියෙන්නේ. හරි. ලියාගන්න පුතේ අද දවසේ ඉතන වැඩි. පටගාලා ලියාගමු අද දවසේ ඉතන වැඩි. හරි. පටගාලා ලියාගමු ඉතන වැඩි. ඔයාලා පුතේ සම්පූර්ණයෙන් හතරේ දෙක අභ්‍යාසය කරන් එන්න ඕනේ. හතරේ දෙක අභ්‍යාසය සම්පූර්ණයෙන් කරන්න ඕනේ. පටගාලා දාගන්න. හතරේ දෙක අභ්‍යාසය සම්පූර්ණයෙන් කරන්න ඕනේ. ඔබ තමයි අද දවසේ ගෙදර වැඩි ඔයාලගේ. පටගාලා දාගන්න. සර් සර්ට කොට එකක් දාන්න ඕනේද කරලා? ඔව් කරලා වන්න ඕනේ. හරි.
හරි වැඩි පැහැදිලිනේ. හරි අද කරපු දේවල් ටික තේරෙනවද පුතේ? ඔව් සර්. හරි තේරුණා එහෙනම් සර්. හරි හොඳයි. එහෙනම් අපි ඊගාව දවසේ ආයෙ පන්තියේ තියෙන කවද්ද? සුළුදා. සඳුදා. කීයටද? 8:30 ඉඳන් 9:30. 8:30 ඉඳන් 9:30 වෙනකන්. හරි ගෙදර අම්මලා තාත්තලා දැනුවත් කරන්න ඕනේ. හරි ඒ වෙලාවට පන්තියේ තියෙනවා කියලා. හරිද? හරි. එහෙනම් පුතේ අපි අද දවසේ පන්තිය මෙතනින් ඉවර කරනවා. හරි. එහෙනම් පුතේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි සුබ රාත්‍රියක්. ආයිබෝවන් සර්. හරි. ආයිබෝවන්. තෙරුවන් සරණයි.